ඔබෙන් ඇහුවොත් එහෙම අද දවසේ මේ මොහොතේ ඔබ සතුව තියෙන වටිනාම දේ මොකක්ද කියලා. ඔබ මොකද්ද දෙන්න යන උත්තරේ? ඔබේ ඔළුව ටිකක් කල්පනා කරන්න පටන් ගනි. ඔබේ මනස හිතයි. ඔබට ගෙයක් දොරක් තියෙයි, සමහර විට වාහනයක් ඇති, හොඳ රස්සාවක් ඇති, හොඳ අධ්‍යාපන මට්ටමක් ඇති, හොඳ සමාජ සම්බන්ධකම් ජාලයක් ඔබට නැත්නම් මිට ඇති. ඔබ විවාහ වෙලා වෙන්න. ඔබට බිරිඳක්, සැමියෙක් එහෙම නැත්නම් දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඥාති පරපුරක් ඉන්න පුළුවන්. ඔබ සමහර විට කල්පනා කරයි මේ දේවල් අතරේ ඔබට තියෙන වටිනාම දේ මොකක්ද කියලා. ඒ හැම දෙයක්ම ඇත්තට වටිනවා. ඒ හැම දෙයක්ම වටිනවා. ඒවා මිල කරන්න බෑ. හැබැයි අපි මිනිස්සෙක් හැටියට අපේ ජීවිතේ ගත්තොත් එහෙම මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාම දේ මොකක්ද? අපේ ජීවිතේ හැදිලා තියෙන්නේ කාලේ. කාලේ පෙන්න ඔරලෝසුවේ. ඔරලෝසුවේ කටු කැරකෙනකොට මොකක්ද ඔබට දැනෙන්නේ? කාලය තප්පර වලින්, විනාඩි වලින්, පැය වලින් ගෙවිලා යනවා. ඊට නගිනකොට බහිනකොට ඔබට දැනෙනවා දවස් වලින් කාලය ගෙවින හැටි. කැලෙන්ඩරේ ගෙදර මාරු කරනකොට ඔබට දැනෙනවා වසර වලින් කාලය ගෙවෙන හැටි. ඇත්තට කාලය කියන්නේ මොකද්ද? ඔබෙත් මගේත් ජීවිතේ හැදිලා තියෙන්නේ කාලේ. ජීවිතේ හැදිලා තියෙන්නේ කාලෙන් නම් කාලය නාස්ති කරනවා කියන්නේ මොකද්ද? ඇත්තට ජීවිතේ නාස්ති කරනවා කියන එක. කාලය නාස්ති කරනවා කියන්නේ ජීවිතේ නාස්ති කරනවා කියන එක. එහෙනම් කාලයෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ මොකද්ද? ජීවිතේ ප්‍රයෝජන ගන්නවා කියන එක. ජීවිතේ හරි කෙටි එකක්. අපි දවස් 26000ක් විතර ජීවත් වෙන අවුරුදු 71ක් හිටියොත්. එකෙන් තුනෙන් එකක්ම අපි කරන්නේ නිදා ගන්න එක. තව අතිරේක දේවල් වලට අපි කාලය වෙන් කළොත් එහෙම ඇත්තට අපිට ජීවත් වෙන්න, දැනෙන්න ජීවත් වෙන්න, ජීවිතයේ අරමුණු ඉලක්ක හඹාගෙන යන්න, සතුටෙන් ඉන්න, අපි ආදරණීයන් එක්ක ඉන්න. අපිට තියෙන සීමිත කාලයක්. ඒතර ඔබම දක්ෂ වෙන්න ඕනේ මේ කාලෙන් උපරිම ඵලයක් ගන්න. හැබැයි කාලය සම්බන්ධ මනුස්සයන්ගේ චර්යාවන් අධ්‍යයනය කරද්දී තේරෙන දෙයක් තමයි බහුතරයක් මිනිස්සු තමන්ගේ කාලයෙන් 80%කට වඩා වැඩි කාලයක් වැය කරන්නේ මොකටද? නොකලාට කම් නැති දහසකුත් එකක් දේවල් වලට. ඇයි මිනිස්සු මේ දේවල් වලට කාලය වෙන් කරන්නේ? ඒක මනස උත්තේජනය කරන නිසා, මනසට සතුටක් ගෙනන දෙන නිසා, අපේ මොළයේ තියෙන හැපිනස් හෝමෝන් ඒවායි රිලීස් වෙන නිසා, ඒවා පහසු නිසා, ඒවා විනෝදාත්මක නිසා, ඒවා උත්තේජනකාරක නිසා. අපේ කම්මැලි උදාසීන මොළේ ඒවට වැඩියෙන් ඇලුම් කරන නිසා. මිනිස්සු තමන්ගේ වටිනා කාලේ 80%ක් වැය කරන්නේ නොකලාට කම් නැති දහසකුත් එකක් දේවල් වලට. හැබැයි මේ දේවල් කළා කියලා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට, තමන්ගේ ඉලක්ක අරමුණු හඹා යන්න, තමන්ගේ ජීවිතයේ තෘප්තිය, කල්පවත්න සතුටක් හදාගන්න. ඒ දේවල් වලින් තියෙන දායකත්වය ඊටාම අඩුයි. සමහරට 120ක් විතර තමයි ජීවිතයේ සාර්ථකත්වයට අර 80%ක් කරුණු කාරණා. අපි කාලය වෙන් කරන 80%ක් කරුණු කාරණා අපේ ජීවිතයේ සාර්ථකත්වයට දෙන දායකත්වයේ 120ක් විතර වෙන්න පුළුවන්. සමහරවිට අපි මලගෙවල් වලට ගොඩක් යනවා. හොය යනවා. ඒ මලගෙදරට ගිහිලා අදාළ වැඩේ කරලා එන්නේ නැහැ. සමහරවිට පැය ගණන්, දවස් ගණන් ඉන්න අවස්ථා තියෙනවා. අපි සමහරවිට විනෝද ගමන් ගොඩක් යනවා. අපි කතා බහ කරන රූපවාහිනී නාලිකා දිහා බලාගෙන ගොඩක් වෙලා ඉන්නවා. අපි YouTube channel වල, TikTok channel වල, අපි සමාජ මාධ්‍ය වල ගොඩාක් කාලයක් ඉහළ පහළ යනවා. සමහර විට ඒ දේවල් අපේ ජීවිතයේ සාර්ථකත්වයට දක්වන බලපෑම 120ක් වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු තමන්ගේ කාලෙන් 120යි ලුවෙන් කරන්නේ කළ යුතු අත්‍යවශ්‍ය වටිනා වැඩ සඳහා. හැබැයි ඒ දේ කළොත් ඒ දේ සාර්ථක කරගත්තොත් ඒ ජීවිතයේ සාර්ථකත්වයට 80%ක බලපෑමක් කරනවා. මම නැවත කියන්නම්. මිනිස්සු තමන්ගේ කාලයෙන් 80%ක් වැය කරන්නේ නොකලාට කම් නැති දහසකුත් එකක් දේවල් සඳහා. ඒ දේවල් කළා කියලා ජීවිතයේ සාර්ථකත්වයට තියෙන්නේ 120කටත් වඩා අඩු බලපෑමක්. ඒ වගේම මිනිස්සු තමන්ගේ කාලයෙන් 120යිලු වැය කරන්නේ කළ යුතු අත්‍යවශ්‍ය වටිනා වැඩ සඳහා. හැබැයි ඒ කාරණා, ඒ අත්‍යවශ්‍ය වටිනා වැඩ ටික ජීවිතයේ සාර්ථකත්වයට 80%කට වඩා වැඩි බලපෑමක් ඇති කරනවා. ඉතින් දැන් අපි මොකද කරන්න ඕනේ? කාලය කියන්නේ සීමිත සම්පතක්. ඔබට මුදල් නැති වුණොත් මුදල් හොයාගන්න පුළුවන්. ඔබට ගෙයක් දොරක් නැත්නම් ඒක හොයාගන්න පුළුවන්. මේ වෙනකොට ඔබට වාහනයක් නැත්නම් ඒක ගන්න පුළුවන්. ඔබ ගාව රත්තරන් බඩු ටිකක් නැත්නම්, අධ්‍යාපන සුදුසුකම් නැත්නම් ඒ ඔක්කොම හදා ගන්න පුළුවන්. හැබැයි කාලය ගත වුණොත් ඒක ඔබට උපය ගන්න බෑ. ඒක යලි හම්බ කරගන්න බෑ. ඒක සොයා ගන්න බෑ. ඔච්චර මහන්සි වුණත් ඒක රැස් කරන්න ගබඩා කරන්න බෑ. වටිනාම දේ කාලය. කාලෙන් ප්‍රයෝජන ගන්න නම් අංක 1 ජීවිතය ඉහළ අරමුණු හදා ගන්න වෙනවා. ඒ අරමුණු කරා යන්න දැවෙන ආසාවක් හදා ගන්න වෙනවා. ඒ අරමුණු කරා යන්න සැලැස්මක් හදා ගන්න වෙනවා. ඒ සැලැස්ම හදාගෙන අරමුණු කරා යනකොට ඇති වෙන බාධක අභිභව වෙන මානසිකත්වයක් හදා ගන්න ඕනේ. එහෙම නැතුණු මොකද වෙන්නේ? මිනිස්සු ජීවිත රස්තිය අඩු කරගන්න. චූටි චූටි අරමුණු හදාගෙන ඒ අරමුණු තමයි ජීවිතය කියලා හිතාගෙන මිනිස්සු පුංචි තැන්වල තමන්ගේ ජීවිතේ නවත්ත ගන්නවා. මේ කාලේ වටිනාකම දන්න කෙනා ඒ කාලේට වටිනාකමක් දෙන්නේ
ඔහුට ජීවිතේ ඉහළ අරමුණු තියෙනවා. ඉහළ අරමුණක් නැත්තම් මිනිස්සෙකුට ඒ මිනිස්සයා කාලෙන් ගන්න හැකි ප්‍රයෝජනීය පිළිබඳ අවබෝධයක් නැහැ. හිතන්න මිනිස්සෙකුට ධනයක් ලැබෙනවා, ධනිය වටිනාකම ධනියෙන් ගත හැකි ප්‍රයෝජනීය ගැන අවබෝධයක් නැහැ කියලා. එතකොට මොකද කරන්නේ? මේ මිනිස්සයා ධනිය නාස්ති කරනවා බොහොම සරල කාරණාවලට. හැබැයි ධනිය වටිනාකම දන්න මිනිස්සෙක් අතර ධනියපත් වුණොත් ඒ මිනිස්සයා සුවිසල් දේවල් තමන් වෙනුවෙන්, තමන්ගේ පවුලේ අය වෙනුවෙන්, ප්‍රජාව වෙනුවෙන්, ලෝකයේ වෙනුවෙන් කරනවා. කාලයත් ඒ වගේ තමයි. කාලේ වටිනාකම දන්නේ ඉහළ අරමුණු තියෙන මිනිස්සු, ඉහළ අපේක්ෂාවන් තියෙන මිනිස්සු, ජීවිතේ ඉහළ ඉලක්ක තියෙන මිනිස්සු. එදා ඔබ හොඳ ඉහළ ඉලක්කයක් ඇති මිනිසෙක් බවට පත් වෙලා අද දවසේ අදිස්ථාන කරගන්න මේ පැය 24 වැඩි ප්‍රමාණයක් මම කොහොමද ඊටාම අර්ථාන්විත විදියට ගොඩක් ඵලදායි ප්‍රයෝජනයක් ගන්න විදියට මේ කාලය කියන්නේ ගඟක් දිගේ ගලාගෙන මුහුදට වැටෙන වතුර වගේ. ඔබ මේ මොහොතේ ඵලයක් ගත්තේ නැත්නම් ඒක මුහුදට ගලාගෙන යනවාමයි. මේ දවස් ඇතුළෙන් ඔබට ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් මේ පැයෙන් මේ විනාඩියෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් ඒ කාලේ ඔබේ ජීවිත ගමන තුළ යලි ලැබෙන්නේ නෑමයි. ඒක ගන්න ක්‍රමයක් නෑ. ඒ නිසා කාලයෙන් උපරිම ඵලයක් ගන්න ඕනේ. කාලයෙන් උපරිම ඵලයක් ගන්න නම් ඒ කාලේ ඵලදායි විදියට යොදාගන්නේ කොහොමද? ඒ සඳහා තියෙන ක්‍රමවේද මොනවද? වඩා සාර්ථක මිනිස්සු තමන්ට තියෙන පැය 24 කොහොමද ඵලයක් ගත්තේ? කියන දේවල් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා කාලේ වටිනවා කියලා අංකයකට තේරුම් ගන්න. ජීවිතේ ඉහළ අරමුණු අපේක්ෂා හදාගත යුතුයි කියලා තීරණ ගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔබේ ජීවිතයේ අරමුණු අපේක්ෂා ඒවට ළඟා වෙන්න කල යුතු වැඩත් ඒ සඳහා තියෙන සම්පතුත් අතර මේ කාලේ නිසි පරිදි බෙදා හරින්න. ඔය කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිස්සෙක් වෙන්න. කාලයෙන් ඵලයක් ගත්තොත් මේ ජීවිතය හොඳටම ඇති. ඔබ හිතන පතන සියල්ල කරගෙන හරි තෘප්තිමත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා දවසක තෘප්තිමත් අවසානකට යන්න. එහෙනම් හොඳට මතක තියාගන්න. අපි පැරණියෝ කියපු දේ කාලය නාස්ති කරන මිනිහට කිව්වේ කාල කන්ණියා කියලා. කාලය කාදමන් කිසි ප්‍රලයක් නැතුව. ඒ නිසා කාල කන්ණියෙක් වෙන්නේ නැතුව කාලයෙන් වඩා ඵලදායි ප්‍රයෝජනයක් ගන්න. වඩා ඵලදායි මනසක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕන.